ජපානය මේ වෙද්දී සුපිරි වැඩක් පටන් අරගෙන. ඒ ලෝකේ පළවෙනි වතාවට සාගර මට්ටමේ සිට මීටර් 5500 පමණ ගැඹුරු මුහුදේ තියෙන වටිනා ඛනිජ සම්පත් කැණීමට පටන් අරගෙන. ලබන වසරේ ජනවාරි මාසයේදී මේ කැණීම් කටයුතු ආරම්භ කරන බවට එරට රජය දන්වලා තියෙනවා. මේ කැණීම් මගින් දුර්ලභ ලෝහ වර්ග 17කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගැනීමයි ඔවුන්ගේ අරමුණ. දැන් ඔයාලා බලනවා ඇති මේකෙන් කොහොමද ලංකාව ගොඩ යන්නේ කියලා. ජපානයත් එක්ක බලද්දී ලංකාවට අයිති සාගර කලාපය අතිශය දුර්ලභ ලෝහ වලින් පොහොසත්. ඒ වගේම ලංකාවේ විශේෂ ආර්ථික සාගර කලාපය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර් 5,17,000ක් පමණ වෙනවා. මේ ලංකාවේ ගොඩබිම් ප්‍රමාණයට වඩා 7 ගුණයකටත් වඩා විශාලයි. ලංකාව අවට තියෙන ගැඹුරු මුහුදේ ඇති පොලිමෙටලික් නොඩියුලස් වල නිකල් සහ රෙයා අර්ත් එලිමන්ට්ස් ඉතා බහුලව තියෙනවා. මේවා අනාගත තාක්ෂණික කර්මාන්තය සඳහා අත්‍යවශ්‍යයි. ඒ වගේම ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල විශේෂයෙන්ම පුල්මුඩේ වැනි ස්ථානවල ඉල්මනයිට්, රූටයිල් සහ සර්කෝන් වැනි වටිනා ඛනිජ වැලි විශාල වශයෙන් දක්නට ලැබෙනවා. මේවා ගැඹුරු මුහුදේ අධිකව තැන්පත් වී තිබීමේ හැකියාවක්ද පවතිනවා. මේ හැම දෙයකටම වැඩියෙන් වටින තවත් තැනක් ලංකාව ළඟම තියෙනවා. ඒ තමයි නිකිටන් සී මවුන්ට් එක. අතීතයේදී කුමාරිකන්දම් නම් මහද්වීපය තිබිලා තියෙන්නේ මේ කියන ප්‍රදේශයේ. ඒ වගේම මේ ප්‍රදේශයේ විශාල කොබොල්ට් ඛනිජ නිධියක් ඇති බවට අනාවරණය වෙලා තියෙනවා. කොබොල්ට් කියන්නේ ලෝක ආර්ථිකයේ රත්රන් හැරුණු විට දෙවන වටිනාම ඛනිජ සම්පත ලෙස සැලකෙනවා. විදුලි වාහන බැටරි පුනර්ජනනීය බලශක්ති පද්ධති සඳහා කොබොල්ට් ඉතා වැදගත්. ඉන්දියාව සහ චීනය වැනි රටවල් මෙම නිධියේ අයිතිය පිළිබඳ උනන්දුවක් දක්වනවා. නමුත් මේ වඩාත්ම ආසන්න ලංකාවට. ශ්‍රී ලංකාව 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට අනුව නාවික සැතපුම් 200 ඉක්මවා පුළුල් කිරීමට ඉල්ලීමක් ඉදිරිපත් කර තියෙනවා. මෙම ඉල්ලීම සාර්ථක වුණොත් නිකිටන් සී මවුන්ට් ප්‍රදේශය ශ්‍රී ලංකාවට අයිති වෙනවා. හැබැයි මේ වෙද්දී ඉන්දියාව ඉන්ටර්නැෂනල් සීබෙඩ් ඔතොරිටි විසින් නිකිටන් සී මවුන්ට් කොබොල්ට් බහුල ඛනිජ ගවේෂණයට අනුමැති ඉල්ලලා තියෙනවා. නමුත් මේ ලංකාව අසල පිහිටා තිබීම නිසා ඉන්ටර්නැෂනල් සීබෙඩ් ඔතොරිටි විසින් මේකට අනුමැතිය දීලා නැහැ. මේක දෙරට අතර රාජතාන්ත්‍රික මට්ටමින් විසඳාගත යුතු සංකීර්ණ ගැටලුවක්. මොකද ලංකාවට ආසන්න නිසා ඉන්දියාවට කැණීම් කරන්න අවසර දෙන්නේ නැහැ. ඒ වගේම නිකිටන් සී මවුන්ට් නිල වශයෙන් ලංකාවට අයිති බවට තාම තහවුරු වෙලා නැහැ. හැබැයි නාවික සැතපුම් 200 ඉක්මවා පුළුල් කිරීමට කරපු ඉල්ලීම සාර්ථක වුණොත් මේක ලංකාවට අයිති වෙනවා. කොහොම වුණත් වත්මන් ජනපති අනුර කුමාර සහ ඉන්දීය අගමැති මෝදි කියන්නේ හොඳ යාළුවන්. ඉතින් රටවල් තුනම එකතු වෙලා මේ වැඩේ පටන් ගත්තොත් හැමෝම ගොඩ. මොකද ඉන්දියාවට සල්ලි තියෙනවා. ජපානය අපිට උදව් කරනවා. මොකද හොරු වෙලවලා දැන් රට යන විදිය ගැන ජපානය ඇතුළු ලෝකේ ගොඩක් රටවල් ලංකාවට ප්‍රශංසා කරනවා.